පෙරවදන ලෝකයේ කවර ජන සමාජයක් වුවද බහුතරයක් කලිල වැනි වූ මිනිසුන් අතරින් ඉඳහිට දුලබව නැගී එන පියුමන් බඳු අධිෂ්ඨාන පූර්වක මිනිසුන්ගෙන්ද සමන්විතය. තනිකරම සුදු හෝ කළු චරිත මුළු මහත් සමාජයේම දක්නට නොමැත. නමුත් හැරපටෙහි විමලසිරි සුදට වඩා ආසන්න චරිතයකි. ඔහු උපදින්නේ හැදී වැඩෙන්නේ අතිශය රමණීය ගම්මානයකය. ඔහුගේ චරිතය වටා දිවෙන මෙම ප්‍රබන්ධය අතිශය ලගන්නා සුළු බසකින් නිමවා ඇතැයි මට සිතේ. ඊට හේතුව ඈ කාව්‍යකරණය කෙරෙහි දක්වන මුහුටිතාවයද විය හැක. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දිවෙන අව්‍යාජ බව, ඒ යටින් දිවෙන ස්වභාවික මනුෂ්‍ය ස්වභාවයේ වන ගුණ සහ නුහුගුණ පිළිබඳව වූ ඝට්ටනය කෘතියේ කිහිප අවස්ථාවකම ගෙන හැර දක්වා තිබීම සුවිශේෂීය. විමලසිරිගේ සොයුරා දෙබර ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ ගැමි ගැහැණියක ලෙස ලීලාවතී මානව දයාවෙන් පිරිපුන් ගැහැණියක ලෙස හැසිරෙන ආකාරය පිළිබඳවත් එසැනින් වෙනස් වන එකී කාන්තා චරිතය විමලසිරිගේ සොහොයුරාගේ මරණය නිවසට රැගෙන ආපසු විමලසිරිගේ මව පිළිබඳ අපහාස මුඛයෙන් කතා කළ ආකාරයක් තුළ ඒ බැව් ගම්‍ය වේ. එවැනි අවස්ථා කිහිපයක්ම මේ කෘතියේ දක්නට ලැබේ. ජීවිතයට එල්ලවන කවර අභියෝගයක් හමුවේ වුව ඉන්ද්‍රකීලයක් ලෙස නොසැලී හිඳින ගැමි ගැහැණියකගේ චරිතය විමලසිරිගේ අම්මා මතු නොව විමලසිරිගේ බිරිඳ හරහාද ගෙනහැර දැක්වීමට කතුවරිය සමත් වී ඇත. ගැහැණිය ස්වභාවයෙන්ම පුරුෂයාට වඩා මානසික ශක්තිවන්තයෝය. එම කාරණය මේ කෘතියේ වන කාන්තා චරිත තුළින් උද්දීපනය කරයි. කිවිඳියකද වන සුරංගී සිය ගද්‍ය ආඛ්‍යානයේ චමත්කාරයෙන් පුරවන්නේ පරිසරය හා සොබා සෞන්දර්යයෙනි. මෙම ප්‍රබන්ධය කියවීමේදී එම පරිසරයට ඔබව රැගෙන යාම වෙනුවෙන් චිත්තරූප මවන ආකාරයේ සුකනම්‍ය බස් වහරක් සුරංගි විසින් භාවිතා කර ඇත. මෙම කෘතිය පුරාම එකී රමණීයත්වය ලේඛිකාව විසින් පතුරුවා හැර ඇත. විමලසිරි බාධක මඟහරිමින් ගලා යන ගින් ගංගාව මෙන් අධ්‍යාපනය හරහා මුවදොරට ලං වී ඇති නමුත් ඔහුට එකී අපේක්ෂාවන් ඒ අයුරින්ම ඉටු කර ගැනීමට සමාජ ප්‍රපංචය තුළ අවකාශ නොලැබෙන ආකාරයත් ඉන් හටගන්නා ඉච්ඡා බංගත්වයත් ලෝකය වෙනස් කිරීමට යත්න දරන විමලසිරි වැනි බොහෝ මිනිසුන් තාවකාලිකව පරාජයට පත්වන නමුත් ඔවුන් තෘප්තිමත් සිතින් සිය ජීවන තේමාව ලෙස මානවයාට සේවය කිරීම සිය උරට ගන්නා බවත් කතුවරිය සිය කෘතිය හරහා සමාජයට පණිවුඩයක් කියාපායි. සුරංගි සිය කෘතිය භාවිතා කරන්නේ පාඨකයන්ගේ හදවත් සමාජ දේහය පිළිබඳ නැවත විමසිලිමත්ව යොමු කරවනු පිණිසය. මේ කෘතියේ විමලසිරි තුළින් සුරංගි මුළු මහත් සමාජයටම කියන්නට තනන්නේ මහා දාර්ශනික කාල් මාක්ස්ගේ මෙම කියමනයයි මට හැඟේ. මානව වර්ගයා වෙනුවෙන් සේවය කිරීම අපේ ජීවන තේමාව නම් කිසිදු පීඩාවකට අප යටපත් කළ නොහැක. එවිට අපට මාර්ගය සැකසෙන්නේ සියල්ලන්ගේ යහපත උදෙසාය. ඉන් කිසිදු සිල්ලර සීමිත ආත්මාර්ථකාමී ලාභ සතුටක් අපට අත්විඳිය නොහැක. අපගේ සතුට මිලියන ගණනක් මිනිසුන්ගේ සතුට වනු ඇත. අපගේ ක්‍රියාවන් නිහඬුවත් ඉන් සදාකාලික ප්‍රතිඵල ලැබෙනු ඇත. අපගේ අලු මත උතුම් මිනිසුන් කඳුළු වගුරු වනු ඇත. මහා දාර්ශනික කාල් මාක්ස්. සුරංගි ඔබගේ ලේඛන දිවිය සුදිලේවායිද සුවිශිෂ්ට කෘතීන් ඔබේ සිතින් අතින් ලියවේවායිද ස්නිග්ධ සෙනෙහසින් යුතුව ප්‍රාර්ථනා කරමි. ආචාර්ය ගාමිණී කුමාරවිතාන රාජ්‍ය සම්මානලාභී ජපානයේ බුන්කා සම්මානලාභී ප්‍රවීණ ලේඛක සහ දේශක.